ඉතින් ඔන්න යාළුවනේ ඔයගොල්ලෝ අදත් අපේ ඇග්‍රිසිලොන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් ඔන්න අද මං හිතුවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පොලි channel එකේ වගා කරන එක වාසිද අවාසිද? ඒ වගේ තමයි මේකේ තියෙන ලාභ ඒ වගේම අලාභ ඒ ගැන කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ මගේ වර්ගඩි 2000ක පොලි channel එක. මේ අපි 9 මිනිස් තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ 9 මිනිස් කරල් තා හොඳට පළදා වල්ලා තියෙනවා. ඉතින් මේ පොලි channel එකක් ගත්තොත් එහෙම මේ මේක ආරක්ෂිත ගෘහයක් විදිහට හඳුන්වනවා. ගොඩක් අය අහලා තිබ්බා මේක වගා කරන එක මේ ඇත්තටම ලාභද එහෙම නැත්නම් අලාභද කියලා. ඉතින් මේක ඇත්තටම ලාභය අලාභ දෙකම තියෙනවා. මුලින් මේක කියන්න ඕන ගොඩක් අය මේ අර දවස්වල පොලි channel වලට අහු වෙලා මුදල් එහෙම ගොඩක් නාස්ති කරගත්තා. ඉතින් ඇත්තටම මේ වගා කරද්දි මේ පොලි channel එකක් ගහද්දි ඔයා පොලි channel එකක් විතරක් ගහගත්තට වැඩක් නැහැ. මේ වගාව ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් ඔය එක එක කම්පැනි වලට අහු වෙලා මේ වගේ පොලි channel ගහලා ගොඩක් සල්ලි විනාශ කරගත්තා. එහෙම සිද්ධි ගොඩක් වුණා මමත් දැක්කා. මේ මනත් ඔය ආරංචි වුණා. ඉතින් එහෙම නොවි ඔයාලට පුළුවන් නම් ඔයාලගේ මට්ටමින් වියදමින් පොඩියට හරි මේ වගේ channel එකක් හදාගන්න ඇත්තටම හොඳයි. එළිය වගා කරනවට වඩා මේ සාර්ථකයි වගාව පැත්තෙන් ගත්තොත් වගාව සාර්ථකයි. මේකට මූලික වියදමක් යනවා. මේ යකඩ බට ගහන්න ඕන. වගේම ඉන්සෙප්ට් ගෲප් net එක දාන්න ඕන. උඩ UV පොලිතින් එක තියෙනවා. ඒක දාන්න ඕන. ඉතින් මේකේ මේ වාසිය තමයි අවුරුද්ද පුරාවටම මේක ඇතුලේ වගා කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි කුමිහානි අඩුයි මේ ඉන්සෙප්ට් ගෲප් net එක නිසා. මේක හන්දා මේ මෙහෙට එන්න තියෙන කුමිහානි ගොඩක් අඩුයි. එන්නේ නැතුව නෙමෙයි මේකේ ඇතුළෙමුත් සත්තු එනවා. ඒ වුණාට ගොඩක් පාලනය වෙනවා මේකෙන්. ඒ වගේ තමයි උඩ තියෙන UV පොලිතින් එක නිසා මේක ඇතුළට වැස්ස අපි වැහි වතුර කියනවා වැහි වතුර වැටෙන්නේ නැහැ. එතකොට මේ වගාවට වෙන හානිය ගොඩක් අඩුයි. ඒ විදිහට ගන්නකොට මේකේ වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අපි එළියේ පැලයක් හදනවට වඩා මේ ඇතුලේ පැලයක් හදාවුත් එහෙම අස්වැන්න ගන්න පුළුවන්. හිතා සාර්ථකව දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මගේ 9 මිනිස් වගේ ආය වුණත් මුල ඉඳලම මේ ගහෙන් හැම කරලම් වගේ දැන් අල්ලලා දෙනවා. දැන් අපි මේක එළියේ හිටෙවුවා නම් වැස්සට අහු වෙනවා අවුවට. එතකොට මේ වගේ මේ මල් හැලෙන්න බලනවා වැටෙන්න බලනවා. දැන් මේක ඇතුලේත් මල් හැලෙනවා. ඒක මේකේ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මල් හැලෙන්න මේකේ උෂ්ණත්වය බලපානවා. ඒ වගේම ජලය පොහොර ඉතින් මේ හැමදේම බලපාලා මේ වගේ මේ මල් හැලීම් එහෙම සිද්ධ වෙනවා. ඉතින් දැන් පොලි channel එකේ මම වාසිය අවශ්‍යනේ කතා කරේ. එතකොට වාසිය තමයි ඔයගොල්ලන්ට ඔය කතා කරලා කිව්වේ මේ අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පළදාවකට යන්න පුළුවන්. හොඳ ආරක්ෂිතව වගාව කරගන්න පුළුවන්. ඉතින් මේක ගත්තොත් අවාසි තමයි මේක ඇතුළට ලෙඩක් ආවොත් එහෙම ඉතා ඉක්මනට පැතිරෙනවා. මොකද මේක ඇතුලෙන් පිටතට යන්න මේ බැරි නිසා දැන් කුමිහානියක් එහෙම ආවොත් එහෙම අපි පාලනය කරන්න ඒක දැනගෙන හිටියේ නැත්නම් ඉතා ඉක්මනට මේ වගාව සම්පූර්ණ විනාශලා යන්න හේතුවක් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ channel එකක් ගහන්න කලින් නිකන් හරි වගා කරලා වගාව ගැන අවබෝධයක් අරගෙන ඉන්න ඕන. ඉතින් දැන් මම මේක දාලා තියෙන 9 මිනිස්නේ. 9 මිනිස් විතරක් නෙමෙයි පොලි channel එකේ බෝග ගොඩාක් වගා කරනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම දැනගෙන හිටියොත් එහෙම ඔයාට මේ වගාව තුලින් සාර්ථක වෙන්න පුළුවන්. වගාව ගැන නොදැන පොලි channel එකට ආවොත් එහෙම ටික කාලයක් මේක කරගෙන ගිහිල්ලා අතාරින්න තමයි වෙන්නේ. ඉතින් එහෙම නැතුව ඔයා මුලින්ම මේකට අලුතෙන් එන කෙනෙක් නම් මේ වගාව ගැන දැනගෙන ඉන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ
අස්වැන්නක් ගන්න. ඒ වගේ තමයි හොඳ ලාභයක් ගන්න. මුදලක් ඉතුරු කරගන්න. ඒ වගේ දේවල් හොයන්න. ඔයා කිසිම දෙයක් නොදැන channel ගහලා ගාව ආරම්භ කරොත් එහෙම වෙන්නේ ඔයාලට පාඩු ලබා ගන්න. ඉතින් එහෙම පාඩුවක් නොවෙන්න වගා කරනවා නම් ඇත්තටම මේ වගාව ගැන මූලිකව අවබෝධයක් ගන්න වගා කරලා. ඉතින් මේක මේ දැන් මේ පාර මම දාලා තියෙන 9 මිනිස් ගිය පාර දාලා තිබ්බා කියුකම්බර් සලාඩ් කියුකම්බර් කියලා ඒව තමයි දාලා තිබ්බේ. ඉතින් මම ඒ ගැන වීඩියෝ දාලා තිනවා. ඉතින් මේ දැන් මේ 9 මිනිස් එක වගේම ඒකත් ලාභදායකයි. ඒකට සාමාන්‍යයෙන් 9 මිනිස් එක තරම්ම නම් වියදමක් යන්නේ නැහැ. නමුත් මේ 9 මිනිස් එකට නම් ටිකක් වියදම් යනවා. මේකට මේ දිලීනාශක, කුමිනාශක ඒ ගොඩක් දේවල් ස්ප්‍රේ කරන්න ඕන. දැන් මේක ඇතුලේ ගොඩක් අය කියනවා මේ තෙල් බෙහෙත් ගහන්න ඕනේ නැහැ කියලා. ඉතින් ටික කාලයක් යනකම් ඕනේ නැහැ. හැබැයි මොකක් හරි මේකට ලෙඩක් ආවොත් එහෙම තෙල් බෙහෙත් ගහන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම මේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් එහෙම කරගන්න නැතුව මේ විදිහට වගා කරන්න. ඉතින් මේ වගේ හොඳ පළදාවක් ගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ පොලි ටනල් එකක් හදලා ඔයගොල්ලෝම මේව කරන්න එකපාරටම ලොකුවට යන්න එපා. සාමාන්‍යයෙන් පොඩියට ඉස්සරම පටන් අරගෙන වැඩි කරගන්න. ඒගොල්ලෝ එකෙන් අත්දැකීමක් අරගෙන ඊළඟට ඔයගොල්ලන්ට පුළුවන් ලොකුට ආයෝජන කරන්න පුළුවන් නම් එහෙම ආයෝජනය කරලා පොලි ටනල් එකක් හදා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් පොලි ටනල් එකක් හදනවා නම් අඩුම වර්කඩි 2000න් උඩවත් හදා ගන්න කියලා කියනවා. මොකද පොඩි එකක් නම් සාමාන්‍යයෙන් එකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මොකද මේ පොඩි පැල සංඛ්‍යාවක් දාන්න පුළුවන් නේ. දැන් මේ වර්කඩි 2000 ටනල් එකකටත් මම දාලා දෙන්නේ 9 මිනිස් පැල 330ක් 40ක් විතර වගේ. ඉතින් ඒ වගේ තමයි දාන්නේ. තව ඕනනම් මේක වැඩි කරන්න පුළුවන්. වැඩි කරාම මේ ගස් ලොකු වුණාම ටිකක් අමාරුයි. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ ගහ වුණත් මේ අතු බෙදිලා ගොඩක් මේ උසට මේ තාම හැදෙනවා. දැන් ඉතින් මේවා මම මේ නූල් දාලා බැඳලා තියෙන්නේ. ඉතින් තව මේක ලොකු වෙනකොට මේක මේ තෙල් බෙහෙත් එහෙම ගහ ගන්න ඉඩ පහසු මදිනවා. ඒ හන්දා මේ ටිකක් පැල අඩු කර ගන්නවා. ඒ වගේම තමයි මම මේක දාලා තියෙන්නේ මේ බිම. ඔයගොල්ලන්ට පේන ඇති කිසිම මේකක් නැතුව මම බිම හදලා තියෙන්නේ. ඉතින් මේට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් ග්‍රෝ බෑග් ගන්න. ග්‍රෝ බෑග් එක හදන්න පුළුවන්. මේකට මල්ච් පොලිතින් එක ගලන්න පුළුවන්. ඉතින් මම ඒවා එල්ලන්නේ මේ වියදම පොඩක් අඩු කරගන්න ඕන හන්දා මම ගිය පාර හදලා තිබ්බේ ග්‍රෝ බෑග් වල මේ පාර මේ විදිහට බිම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ වතුර පොහොර හැම යවන ප්‍රධාන බටය. අර හරිය ඉඳලා එතන වැල් තියෙනවා. ඒ වගේ සම්බන්ධ වෙලා ඇවිල්ලා මෙතන මේ ඩ්‍රිප්ස් තියෙනවා. මේකෙන් පැලේ මුලට වතුර පොහොර වැටෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක වෙන්නේ. ග්‍රෝ බෑග් එකකට මේකම ගන්න පුළුවන්. ඊළඟට ග්‍රෝ බෑග් වල හදනවා නම් මේ ග්‍රෝ බෑග් තියලා ඒ විදිහට. ඉතින් මම මේ වගාව ගැන ගත්තොත් එimhe දැන් මේ 9 මිනිස් වගා දාලා තියෙන්නේ. මේ ගැනත් මම කියන්නම්. මම මේ කිසිම කප්පාදුවක් කරලා නැහැ මේ වෙනකන්. දැන් ওই වීඩියෝ එක බලන ගොඩක් අය මට කමෙන්ට් දායි වගාව යටකොල කඩන්න මෙහෙමයි කියලා. ඉතින් මම ඒකට හේතුවක් තමයි මම දැන් ওই වගා කරලා බලපුවාම මේ මගේ මේ වගාවේ මේ 9 මිනිස් වලට එනවා දිලී රාසාදන බැක්ටීරියා හිටු මෙරීම වගේ රෝග. ඉතින් මම ඒ හින්දා තමයි මේ කොළ කඩාවේ නැත්තේ. මේ කොළ කැඩලා අපි මුලින්ම අයින් කරනවා. එහෙම අයින් කරන හොඳයි. මේ පළදාවත් ඉතා ඉක්මනට ලැබෙනවා. ඒ වගේම තමයි මේ උඩ කරල් මල් හැම හොඳට අල්ල ගන්නවා. මම මේ කඩන්න නැතුව තිබ්බේ. පොඩ්ඩක් බලන්න මේ දිලී රාසාදන ගොඩක් එන්නේ මේ මෙන්න මේ කොළ කඩපුවාම මේ වගේ අර ඇතුල් වෙන දිලීර වලින් තමයි. ඉතින් ඒ හින්දා මම මේ අස්වැන්න ගන්නකම් තාම මේ කිසිම කප්පාදුවක් කරලා නැහැ. දැන් මම මේක කප්පාදු කරනවා. මේ දැන් අස්වැන්න හොඳට හැදිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. මම මේ දාලා තින්නේ ස්කොට් බර්නඩ් ඩාර්ක් ග්‍රීන් කියන ඩාර්ක් ග්‍රීන් ජම්බෝ 9 මිනිස් එක. ඔයගොල්ලන්ට පේන ඇති මේ කරල් හොඳට අල්ලලා තියෙනවා. ලොකු කරල්ලා තියෙනවා. මම තාම මේකේ අස්වැන්න නෙලවුවේ නැහැ. ඉතින් මම අස්වැන්න නෙලන වීඩියෝ එකක් අරගෙන එන්නම්.
තව ගොඩාක් දේවල් තියෙනවා මේ පොලි ටනල් එක ගැන. මේ ගැන කතා කියන්න. ඉතින් හැමදේම මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ නැහැ. ඉතින් පොලි ටනල් එක ගැන කතා කරද්දී මම ගොඩක්ම කියන දේ තමයි ඔයාලටම පුළුවන් නම් මේක මේ GI බටේම කවුරු හරි දන්න කෙනෙක් හරි ඉන්නවා නම් ඔයාලටම හදා ගන්න පුළුවන් නම් මේ කියන විදිහම ගොඩක් අඩුයි. ඒ වගේ තමයි වගා කරන්න කලින් ඔයා මේ වගාව ගැන ටිකක් හරි අවබෝධයක් ගන්න. වගාවට එන ලෙඩ රෝග ගැන අවබෝධයක් අරගෙන ඉල්ලා මේ ඒව කොහොමද පාලනය කරගන්නේ? ඒවට ඕන කුමිනාශක, විලීනාශක, තෙල් බෙහෙත් ඒ දේවල් ගැන දැනගන්න. එහෙම දැනගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ හොඳ අස්වැන්නක් ගන්න. ඔයගොල්ලන්ට පේනවාද මේ එක ඉත්තේ කරල් 5-6 තියෙනවා. ඉතින් මේ වගේ හොඳ පළදාවකට යන්න පුළුවන් මේ පොලි ටනල් එකක් සාමාන්‍යයෙන් හදාගෙන ඔයාලට වගාව කරගන්න පුළුවන් නම්. ඉතින් මෙහෙම නෑ කියලා නැහැ. එළියෙත් වගා කරන්න පුළුවන්. ගොඩක් අය එළියේ කරනවා. මේක මේ ළඟදී ආපු දෙයක්. ඉතින් අර එළිය අර හානි ටික තමයි තියෙන්නේ මම ඔය කලින් කතා කරා වගේ. දැන් මේ අපිට හස්යන්න ඕන නෙලන්න පුළුවන්. තාම අපි මේ හස්යන්න නෙලනාවේ නැහැ. බීජ වලට මේ ගොඩක් මේ දෙන්න තියලා තියෙන්නේ.